හයි යාළුවනේ සුබ දවසක් කියලා පිළිගන්න ලිලුස් ලැබ් YouTube channel එකට එකතු වෙලා ඉන්නවල හැමදෙනාම. අද අපි අරගෙන ආවේ ධනය බලය සෞභාග්‍ය උදා කරන විශ්මිත කෙමක් ගැන තොරතුරු වලට බෙදා දෙන්න. මේක ඊටාම බලගතු සහ ඉක්මනින් ප්‍රතිඵල ලබා දෙන පුරාණ කෙමක්. මේ කෙම හරියටම කරොත් ඔයාගේ ජීවිතේ හිතා ගන්නවත් බැරි විදියට වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම මේකෙන් නිවසේ තියෙන දෝෂ දුරු වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබේ ගෙදරට සෞභාග්‍ය උදා කරලා දෙනවා. මේ ප්‍රතිඵල ඔයාගේ ජීවිතේ පුදුමයට පත් කරනවා. විශේෂයෙන්ම ඔයාගේ ආර්ථික අපහසුතා ඒ වගේම නිකරුණේ මුදල් වියදම් වීම අවම කරනවා. මේ රහස් කෙමෙන් දවසින් දෙකකින් පොහොසතෙක් වෙන්න නම් බෑ. අවම වශයෙන් දවස් 14ක් උපරිම වශයෙන් දවස් 50ක් වගේ ගත වෙනවා. රහස් කෙමෙන් කරන්නේ භෞතිකව ඔයා මහන්සි වෙන ඉලක්කයක් හීනයක් තියෙනවා නම් ඒක ඉක්මනින්ම ළඟා කර දෙන්න. ඒ වගේම ඒ ප්‍රතිඵල දෙගුණ තෙගුණ කරලා දීමක්. හැබැයි මේ කෙම කරනකොට ඔයා ඔයාගේ පැත්තෙන් උත්සාහවන්ත වෙන්න ඕනේ. තමන්ගේ පැත්තෙන් ඒ හීන හැබෑ කරගන්න කිසිම දෙයක් නොකරන කෙනෙකුට නම් මේ කෙම හරියන්නේ නැහැ. හරි, අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ රහස් කෙමට අපිට ඕන වෙනවා පිරිසිදු වීදුරු බෝතලයක්. නැත්නම් අලුත් කෝප්පයක්. බෝතලයක් නම් ගොඩාක් හොඳයි. ඒ වගේම ලුණු කැට ටිකක් අවශ්‍ය වෙනවා. ඔයා ගන්න වීදුරු බෝතලේ අලුත් එකක් වෙනවා නම් හොඳයි. පිළි જાතියම දාපු බෝතලයක් බැරි වෙලාවත් මේ කෙම ස්නිකින් හදා ගන්න එපා. මේ දේ කරද්දී කාටවත් කියන්නත් එපා. කාටවත් පේන්න කරන්නත් එපා. මේ දේ සිදු කිරීමට නිශ්චිත දිනයක් තියෙනවා. ඒ තමයි බ්‍රහස්පතින්දා. බ්‍රහස්පතින්දා උදේ 7ත් 9ත් අතර මේ දේ සිදු කරන්න ඕන. කෙම සඳහා භාවිතා කරන ලුණු ගෙදර භාවිතා කරන ලුණු වලින් නම් ගන්න එපා. ඒ වෙනුවෙන්ම ලුණු පැකට් එකක් කඩින් ගන්න. මතක ඇතුව ලුණු කැට තමයි ගන්න ඕන. උදේම නාලා කරලා පිරිසිදු වෙලා මේ කෙමට ලෑස්ති වෙන්න ඕන. දැන් ලුණු ටික බල ගන්න ඕන විදිය බලමු. ඕම් ශ්‍රීම් ධනලක්ෂී නමෝ නමහ. මේ 7 වතාවක් කියන්න ඕන. ඔයාගේ මතින් මේ මන්ත්‍රය කියන ගමන් ලුණු ටික බෝතලයට දාන්න ඕනේ. බෝතලෙන් 3න් එකක් පිරෙන්න දාන්න. ඒ වගේම මේ වෙලාව ඔයා ප්‍රාර්ථනා කරන්න ඕනේ ඔයා කරන කියන හැමදේම සරුපකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා. ධන යෝගයත් එක්කම ගෙදර දොරේ සාමය සෞභාග්‍ය වඩා වර්ධනය වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. ඒක ඔයාගේ හිතින් මවා ගන්න. ඔයා ධනවත් වෙලා ඉන්න හැටි, ඔයාගේ පවුල සමගින් ඉන්න හැටි මතක් කරන්න. දැන් මේ ලුණු බෝතලේ ගිහිල්ලා ඔයාගේ ඇඳ යට ඔයා නිදාගනින්දී ඔයාගේ කොඩ්ඩේ තියෙන ස්ථානයේ පහළට වෙන්න තියන්න. ඒ කියන්නේ ඇඳ යට. බැරි වෙලාවත් මේ ලුණු බෝතලේ ඔයාලා කකුල තියෙන පැත්තට නම් තියන්න එපා. ඇඳ මැද්දෙන් තියන්නත් එපා. මතකයිනේ හරියටම ඔළුව තියෙන කොට්ටේ හරියෙන් ඇඳ යටින් තියන්න ඕන. විශේෂයෙන්ම මතක ඇතුව මේ බෝතලේ මූලිය ගලවලා තමයි තියන්න ඕන. මේ කෙම කරලා දවස් 14කින් පස්සේ ඔයාට මේ කෙමේ බලය දැනගන්න පටන් ගන්න පුළුවන්. මාස 3ක් ඇතුළත ඔයාට අලුත් අවස්ථා ලැබෙන්න පටන් ගන්නවා. කරන කියන දේවල් හිතා ගන්නවත් බැරි විදියට සාර්ථක වෙන්න පටන් ගන්නවා. ඉතින් වැඩි කතා නැතුව මේක අදම කරලා බලන්න. අදට ගිහින් එන්න. ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න. අපි subscribe කරන්න අමතක කරන්න එපා. ඔබට ජය. සුබ දවසක්.